කැනඩාවේ දකුණු වැරළ තීරයේ ඕක් අයිලන්ඩ් යනුවෙන් කුඩා දූපතක් තිබෙනවා. ඒ සැතපුම් 3කින් දිග දූපතක් වන අතර මුළු දූපතේම තිබෙන නිවෙස් 2ක් පමණයි. 18 වන සතවර්ෂයේ සිටම එම දූපතේ නොයෙකුත් කාසිවල සිට උපකරණ දක්වා වූ පුරාවස්තු රැසක්ම හමු වෙනවා. නමුත් නොසිතූ විදිහේ විපත් නිසා එම කැණීම් කටයුතු බොහෝ වාරයක් අතරමඟ නතර කිරීමට සිදු වුණා. එම පර්යේෂණ කටයුතු දිගටම සිදු කරගෙන ගියා නම් එම දූපතේ අභිරහස විසඳෙන්නටද ඉඩ තිබුණා. පර්යේෂණ කටයුතු සිදු කරගෙන ගියපු පුද්ගලයන් 6 දෙනෙක් ඕක් දූපත තුල අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. එම නිසා ඕක් දූපත තුල ශාපලත් රහස් වස්තුව සැඟවී ඇති බව බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරනවා. මොකද එසේ නොවන්නට මෙවැනි ස්වාභාවික විනාශයන් සහ ජීවිත හානි සිදු වෙන්නට ඉඩක් නැහැ. 1795 වර්ෂයේදී ඩැනියල් මැග්නීස්ටියර් ඕක් දූපතේ විශාල කවාකාර පහත් බිමක් හමු වෙනවා. එම භූමිය පරීක්ෂා කිරීමේදී ඉතාමත් අමුතු දෙයක් ඔවුන්ට හමු වුණා. ඒ නම් පොළවේ සිට මීටර් 3ක් පමණ යටින් පිහිටි ඕක් ලී ස්තරයයි. ඉතින් එයින් අදහස් වන්නේ ඔවුන් පැමිණීමට පෙර යමෙකු එම භූමිය කැණීම් කර තිබෙන බවයි. ඇතැම් විට ඔවුන් මේ කුමක් හෝ සෙවීමට උත්සාහ කරා වෙන්නත් පුළුවන්. එසේත් නැතිනම් එහි යමක් සැඟවුවා වෙන්නටත් පුළුවන්. ඕක් දූපතේ කිහිප වාරයක්ම නොයෙකුත් පුද්ගලයන් විසින් මිලදීගෙන තිබුණා. ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය වුණේ එහි සැඟව ඇති රහස කුමක්ද යන්න හෙළි කර ගැනීමටයි. එම නිසා කැණීම් කරපු එම ප්‍රදේශය මණිපිට්ට යනුවෙන්ද ප්‍රසිද්ධියට පත් වුණා. එහි සිංහල අර්ථය නිදන් වල යන්නයි. මොකද එහි වටිනා ධන නිදානයෙන් සැඟව ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඇතැම් කැණීම් කටයුතු මල්පල දරමින් නිදන් වල තුල විශාල පාෂාණ පූර්වක් හමු වුණා. පුරාවිද්‍යාඥයින් අනුමාන කරන විදිහට එම පාෂාණ වලින් සංකේතවත් වන්නේ එයින් අඩි 45 වූ පවුම් මිලියන 2ක් වැළලී ඇති බවයි. ඒ වගේම ඇතමුන් 17 වන සතවර්ෂයේ සිටම කාසි සහ වික්ටෝරියා යුගයට අය සාරි කටුද හමු වෙලා තිබෙනවා. නමුත් එතනින් එහාට කැණීම් කටයුතු කිරීමේදී සිදු වූ විවසනයන් හේතුවෙන් කැණීම් කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වුණා. 12 වතාවක් උත්සාහ කරද එයින් එක් වතාවක්වත් සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ නැහැ. ගම් වතුර නිසා තමයි වැඩිම බලපෑම සිද්ධ වුණේ. 1861 වර්ෂයේදී කැණීම් කටයුතු සිදු කරමින් සිටි අතරතුර පතල්ලිද හදිසියෙම කඩාගෙන වැටුණා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඒ නිදානයක් ලබා ගැනීම වැළැක්වීම සඳහා ඉදිකර තිබූ උගුලක් බවයි. එවැනි උගුල් වලින් සිදු කරන්නේ යමෙකු නිදානය ලබා ගැනීමට උත්සාහ කළොත් ඒ තවත් පොළවේ ගැඹුරටම තල්ලු කිරීමයි. මෙම දූපතේ සිදු වූ පළමු මාරාන්තික අනතුර ඌයේ ජලය පොම්ප කරන යන්ත්‍රය පුපුරා ගොස් පුද්ගලයෙකු මරණයට පත්වීමයි. මෙම අනතුරෙන් අදාළ සේවකයා පතුලේ පහළටම වැටි මරණයට පත් වුණා. ඒ වගේම පතල්ලිදෙන් හදිසියෙම පැමිණි විසඳුමක් නිසා 1965 වර්ෂයේදී සේවකයින් 4 දෙනෙක් මරණයට පත් වුණා. එම නිසා ඕක් දූපතේ නිදන්වල අදුරු බලවේගයක් විසින් ආරක්ෂා කරන බවත් එය ලබා ගැනීමට උත්සාහ කරන අයට ශාප වදින බවත් බොහෝ දෙනෙක් විශ්වාස කිරීමට පෙළඹුණා. ඉතින් මෙතරම් ආරක්ෂා කරන එම රහස හෝ නිදානේ කුමක් වෙන්න පුළුවන්ද? 17 වන සතවර්ෂයේ සුප්‍රකට මුහුදු මංකොල්ල කරුවෙකු වූ කැප්ටන් විලියන් කිං ඔහුගේ තනයෙන් මෙම දූපත මෙලිදීගෙන තිබෙන බවත් ආරංචි වෙනවා. ඔහු විසින් සිදු කරනු ලැබූ සුවිශේෂී ප්‍රකාශනයක් තමයි ඊට හේතු වෙලා තියෙන්නේ. එනම් මම මගේ ධනෙන් යක්ෂයාට හා මට පමණ සොයාගත හැකි ස්ථානයක සගවා තැබුවායි යනුවෙන් එයින් ප්‍රකාශ කරලා තියෙනවා. එය තවදුරටත් සනාථ කරමින් ඕක් දූපත ආශ්‍රිතව මුහුදු මංකොල්ල කරුවන් ක්‍රියාත්මක වී සිටින බවට සාක්ෂිද හමු වී තිබෙනවා. එම නිසා ඉංජිනේරු ගිල්බර්ට් ඒඩන් වැනි මතධාරීන් නම් පවසා සිටින්නේ එම මුහුදු මංකොල්ල කරුවා විසින් ඔහුගේ නිදානේ ඕක් දූපත තුල නිදන් කරන්නට ඇති බවයි. ඔහු විසින් විශ්වාස කරන විදිහට එම නිදානේ ආරක්ෂාවට මරු උගුල්ද අටවා තිබෙනවා. 1953 වර්ෂයේදී පෙන් ලීරි විසින් වෙනස්ම මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. එනම් ඕක් දූපතේ සගවා ඇත්තේ විලියම් ෂේක්ස්පියර්ගේ සැබෑම අනන්‍යතාවය තහවුරු කරගත හැකි රාස් ලියකියවිලි වගේක් බවයි. ඔහු විශ්වාස කරන විදිහට විලියම් ෂේක්ස්පියර්ගේ කලාකෘතිවල සැබෑම අයිතිකරුවා වන්නේ ෆ්‍රැන්කස් බේකන් මහතයි. එය සනාථ කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඕක් දූපතේ ඇති බව ඔහු විශ්වාස කරනවා. ඊට අමතරව ඕක් දූපතේ සැගව ඇති රාස් නිදානේ කුමක්ද යන්නේ විස්තර කරන්න තවමත් මත රාශියක්ම තිබෙනවා. එනම් මෙම දූපත තුල මේරි ඇන්ඩිලන්ගේ රන්බඩු ගෙලුණු වයිකින් නැවක් හෝ දිව්‍යමය බදුනක් සැගව ඇති බවයි. නමුත් ජෝන් කිල් මහතා නම් පවසා සිටින්නේ එහි කිසිදු නිදානයක් නොමැති බවයි. එනම් සින්කෝල් ලෙස හඳුන්වන ස්වාභාවික සංසිද්ධිය බවත් ඔහු තවදුරටත් අවධාරණය කර සිටිනවා. ඔහු පවසන විදිහට ඕක් දූපතේ කවාකාර පහත්බිම් ප්‍රදේශය තුල අවට වූ ඕක් ගස් සහ වෙනස් සුන්බුන් වැළලී ගොස් තිබෙන බවත් ඔහු අනාවරණය කරනවා.
නමුත් බැලූ බැල්මට පෙනෙන්නේ එය මිනිසා විසින් සිදු කරන ලද්දක් බවයි. ඒ වගේම ඕක් දූපතේ තිබී හමු වූ නොයෙකුත් පුරාවස්තු නිදන් හැරීමට එහි පැමිණි සිය ගණනාවක් වූ නිදන්හාරන්ගේ බඩු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා. නමුත් එම මතය බොහෝ දෙනෙක් පිළිගැනීමට තවම සූදානම් නැහැ. බහුතරයක් කියන්නේ ඒ කුමක් හෝ රාසක් සැගව ඇති බවයි. ඒ වගේම එය ශාපල දූපතක් බවද බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් එය අදටත් විසඳා ගැනීමට නොහැකි විශාල අභිරහසක්. ඔබ හිතන විදිහට ඒ සැගව තිබෙන්නේ කුමක් වෙන්න පුළුවන්ද? ඉතින් ඔබේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. ඉතින් විශ්මයේ දනවන විශ්වය පුරා සැරිසරන්න තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මෙවැනි වූ වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබ හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම පියසත් එක්ක. ඉතින් අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.